Welcome to my YouTube channel. Only thing අද ප්ලේ කරන්න යන්නේ Shadow Fight. ඔයාලට පේන ඇති අතේ තියෙන කඩු දෙක කාගේද කියලා දන්නවනේ. අන්ඩර්වර්ල්ඩ් ගහන එක්කෙනා අනිවාර්යෙන් දන්නවා. මේ කඩු දෙක කාගේද කියලා ඉතින් අපි තේරානේ. සුපිරිම කඩු දෙකක් තියෙන්නේ. අද ආවේ 4 වෙනි බොඩිගාඩ් එක ගහන්න. පිටි කතාව ඕනේ නැහැ පිටක් ගාලා බොඩිගාඩ් එක ගහන්න. ඊසන් ඉන්නේ ආමරේ කරන්නේ නැහැ මේ ලෙවල් 17 කඩු දෙක විතරයි තියෙන තාම. ආමර ගත්තාම ඊළඟ එක්කෙනා තීසන් කරගත්තා. ඒකට ගානට බොඩිගාඩ් බුචර්ට යද්දි ගානට එනවා ඔක්කොම. පළවෙනි දෙන්න ඊසි කරගත්ත එක මට වගුලක් වුණා. පුදුම කට්ටක් කන්නේ නේද? මං ඔයාලට කියන්නේ කවදාවත් හાર્ඩ් වලින් පල්ලෙහාට මෙයාලව ගන්න එපා බොඩිගාඩ්ලව. මොකද එක ලෙවල් එකකට එක්කෙනෙක්ව දීලා තියෙනවා. මෙහෙම තමයි පටන් ගන්න ඔය ලැග් වෙයි කියලා කියනවා නිකන් අමුතු. මම try කරලා බලද්දිම වුණක් නෙමෙයි ඉන්නේ. නෑ කොහොමද එහෙම උනේ? මං try කරද්දි මෙයාට ගහගන්න පුළුවන් වුණා. ඇයි? ලැග් වෙනවා මොකක් හරි ලැග් එකක් තියෙනවා. නෑ what? ආයෙ බාරක් ගහන්න මේ මොකක් හරි වුණා එකපාර. කොක්ද ලැග් එකක් ගියා එකපාර. ආයෙ ගහගන්න. එහෙනම් බෑනේ මොකද්ද ලැග් එකක් වුණා එකපාර. කිසිම හේතුවක් නැතුව මොකක්ද එක ලැග් එකක් වුණා. හැම වෙලේම රෙකෝඩින් වල විතරයි මේ ලැග් එක යන්නේ. මම හැමදාම කියනවා වගේ රෙකෝඩින් කරන ඇප්ලිකේෂන් එකේ පොඩි මොකක් හරි අවුලක් තියෙනවා. ඒක තමයි මේ ප්‍රශ්නේ. ලැග් වෙනවා සුපිරියට. මේ වගේ කොම්බෝ ගහද්දි එහෙම ලැග් වෙනවා. ඔයාලට බෑ මේ කැරක් කියන එකේ ලැග් වෙනවා ලාවට. ලාවට නෙමෙයි හොඳට ලැග් වෙනවා මේක. අර පේනවා මේක ඉස්සරහට ගිහිල්ලා එකක් ලැග් වෙනවා. අර හරියට කොම්බෝ වැදුණා. නෑ නෑ ඊ ෂොක් කරත් එක්ක කොහොමද එහෙම වෙන්නේ? මම try කරද්දි හොඳට ගැහුවනේ. හරි ඒක මට වැදුනේ shit holy shit නෑ shit දසමයි ආයෙ පාරක් ගහගන්න මෙහෙම හරියන්නේ නෑ. සද්ද එහෙනවත් දන්නේ නැහැ. අපි බල්ලා ගේ වටේ දුවනවා කිව්වට ඇවිදිනවා. මොනවා කරගන්නද හිතා ගන්න බෑ. හැමදාම තියෙන ප්‍රශ්නයක් මේ ලැග් වෙන එක නෝ. ලැග් වෙන එක නම් එපා වෙලා තියෙන්නේ. මහා අදයන් මේ ලැග් වෙන එක මට නම් එපා වෙනවා මේ ලැග් වෙන එක. දෙනවා මොකද්ද මේ විලාවකට පුදුම එපාවිල්ලක් වෙන්නේ. අපි මේ ලැග් වෙන එක නතර කරගන්න බෑ. හිතා ගන්න බෑ. කොච්චර කරත් හිතා ගන්න බෑ. මං අර සෙටින් වලත් ලෝ කරා ඊට පස්සේ ඒත් හරියන්නේ නැහැ දැන්. රෙකෝඩ් කරද්දි විතරයි මේක රෙකෝඩින් කරන ඇප් එකේ ප්‍රශ්නේ තියෙනවා කොහොමද? Minecraft ගහද්දිත් එම FPS සෑහෙන්න බහිනවා. රෙකෝඩ් කරන වෙලාවට.
විතරයි. රෙකෝඩ් කරන වෙලාවට විතරයි FPS බහින්නේ. පාරක් ගහලා බලමු. වදින ෂොට් එක වදින. අපිට තියෙන ස්ටීල් පොල්ලක් ඒ වුණාට අරයට තියෙන මොකද්ද මේ? කලින් බොඩිගාඩ් එක කියන්නේ. කලින් බොඩිගාඩ් ගේ පෙන්න ගෙනියලා ලී වලින් හම්බුනේ. ඇයි දන්නේ? අපිට හම්බෙන්නේ මේ වගේ ස්ටීල් එක. අපිට වරප්‍රසාද. අන්න වෙදුණු ක්‍රිටිකල් එක. ක්‍රිටිකල් දෙකයි. හරි ගහගමු කොහොම හරි නෑ එක මිස් වුණා. හරි යස් ඒ පාර දින්නවා. ඒ පාර ගහමු. කොහොම හරි ගහගමු. ඉවරයි. තව එක රේන්ජ් පෙන් එකයි. තව ෂොට් එකයි. බෑ ෂිට්. මේ පාර නම් කොහොම හරි ගහ ගන්න ඕනේ. එකක් හරි දින්නම් කොහොම වගේ. නෑ ෂොට් දෙකයි ගහුවේ. හරි ඉවරයි. යස් මොකද ෂොට් දෙක ගිහුවේ නැත්නම් භාගයක් ගියා. දෙලාට හම්මු නැත්තම් තව චුට්ටෙන් ආයෙ ගහගන්න වෙනවා. එනර්ජි එක මාරට යනවා ඉතින්. ඕකේ යස් මං ඒ වුණාට 5 ස්ටාර් දීලා තියෙන්නේ. ඉතින් ඒ වුණාට මෙසේජ් එක එනවා හැමතිස්සෙම. ඒයි දන්නේ. සමහරවිට 5 ස්ටාර් දුන්නත් මෙසේජ් එක එනවා ඇති. 53500. ඕ ගාන ලොකුයි සෑහෙන්නේ. ඊසෙන් ඉන්නේ නැහැ මේ කඩු දෙන් ගන්න ලේසි පාර විදියට. බොඩිගාඩ් ඊළඟ කෙනාට ගහන්න ටිකක් අමාරු වෙයි. අදත් පුළුවන් වුණොත් කලින් වීඩියෝ වගේ ටිකක් දිග වීඩියෝ එකක් හදලා දෙන්නටම ගහලා එකට දාන්න. එහෙම තමයි හිතාගෙන ඉන්න පුළුවන් වුණා. එතකොට බුච්චයට ගෙහුවා කි ඉදිද්ද සෙනසුරාදා ඉදිද්ද වගේ යනකොට බුච්චයට ගහන වීඩියෝ එකක් ගේ. බුච්චගේ පිහි දෙක මං ගන්න නැහැ. කියන්නේ ඩාර්ක් මොඩ් දාලා බුච්චගේ පිහි දෙක පස්සේ ගන්න. මොකද්ද මේ ඒකේ බ්ලීඩින් තියනවානේ. එතකොට බ්ලඩ් අමතක කරලා බ්ලඩ් ඩ්‍රිප් එකේ බ්ලීඩින් ගියාද? දැන් ඒකේ තියෙන්නේ පොයිසන්. දැන් මේක තමයි බ්ලීඩින් තියෙන එක වෙපන් එක මට ගන්න පුළුවන් වීඩියෝ එකකට කියන්නේ. මේක ගන්නයි ඉතින්. බ්ලීඩින් තියෙන එක. හින්දා අන්තිමටම යද්දි. සාමාන්‍ය ටයිටන් එක ගහද්දි වගේ එතකොට ජෙම් දීලා අප්ඩේට් කරන්නේ නැහැ. ලෙවල් 52 වෙපන් එකම කෙලින්ම ගන්න. වීඩියෝ ගේ අවාන ගන්න හිතෙනවා ඒක ගහද්දිනේ. වේස්ට් ගෙත් අර මේක ගත්ත ඒ වරන් ලොකු අවුලක් නැහැ. ඒ වුණාට මේක පස්සේ ගන්නවා. බ්ලීඩින් තියෙන ගන්න ඉතින්. අප්ඩේට් කරගෙන අපිට හොඳ පොඩි වැඩක් කරගන්න පුළුවන් සාමාන්‍යයෙන්. බලමු මොනවද ගන්න පුළුවන් වෙන්නේ කියලා. මේ තියෙන 50000 කීයක්ද මම 50000 57000ක් තියෙනවා. කාමරේ කීයද? 71000. ඒක නම් ගන්න බෑ. හෙල්ම් එක ගත්ත හැකි මං හිතන්නේ. ඔය ගත්ත හැකි. රේන්ජ් ජපන් එක අප්ඩේට් කරන්න මෙන්න ඒ ගාන. මේකට විතර 59000ක් යනවා. හෙල්ම් එක ගමු. ඕඩර් කරන්න තියෙන ඉතින්. විනාඩි 10ක් යනවාද? අපි මේ තියෙන එනර්ජි දෙකින් මොනවා හරි දෙයක් කරමු. ටූර්නමන්ට් එක ඉම්පොසිබල් චැලෙන්ජ් එක ඊසන් මේකට ගහලා මෙයාට එකක් try කරමු. ඔව් ඒක තමයි ගමු.
හෙලම් ලුක් හරි හරි ෆියෙන්ඩ් නෑ මෙයාගේ නම් ෆියෙන්නේ ෆෙන්ඩ් මොකක්ද අනේ මන්ද ඔය නම් මට බෑ මොකක් හරි කවුරු හරි තියෙන්නේ කඩු දෙකක් දාගෙන ඉන්න කැත වෙස් මූණ ඕ කැත වෙස් මූණ ආයෙත් ලැග් වෙනවා අන්න ඒ ෂොට් එක මාරු අන්න ආසම ෂොට් එක ඒක හරියට වැදුන්නේ මැජික් එක නේ එයාට ක්‍රිටිකල් එකක් වැදුනේ නේ හරි හම්මු තව තුට්ටෙන් මං ඉවරයි දින්නද මං දින්නද මං දිනන මට මතකත් නෑ මං දින්න කියලා ඉම්පොසිබල්ද ආමර් ලෙවල් බෑනේ ඒකත් ඊසන් හැබැයි ආමර් එක ලෙවල් නේ ආමර් එක තාම 16 කොයින් මදිනේ ගන්න පොලොස්දස් 300 දෙන එකට කොහොමද මෙයාට ඉම්පොසිබල් තියෙද්දි ගැහුවාමනේ සතුට මට තියෙන එතකොට මට ලෙවල් 18ට ගියපු ගමන් බුච ඊසි වෙනවා වගේ බුචත් එක ගහගද්දි සුපිරියට ගහ ගන්න පුළුවන් වෙයි ලෙවල් 18ට යනකොට 17න් මෙයාටත් ගහන්න ඕන 18ට ගිහින් මෙයාට ගහන්න ගියොත් බුචට ගහද්දි අමාරු වෙනවා ඊසන් කරගන්න ඕනේ කොහොම හරි ආමර කාගෙන සමහරි රේන්ජ් එක අප් කරලා මැජික් එක ගද්දී පුළුවන් වෙයි කියලා හිතනවා පුළුවන් වුණොත් තමයි ප්‍රශ්නේ එතන විශාල කරදරයක් නේ එතකොට බුචයි ඉම්පොසිබල් ලෙවල් එකේ එක්කෙනෙක් ගන්න තමයි වැටෙන්නේ ෆයිට් කරන්න පුළුවන්ද බෑ ලිස්ට් වලට යන්න කියන්නේ ඉම්පොසිබල් කමන්න try එකක් දීලා බලන්න එයාට තියෙන බ්ලඩ් ඩ්‍රිප් එකද නැත්නම් අනිත් එකද බ්ලඩ් ඩ්‍රිප් එක වගේ පේන හැටියට අනිත් එක බ්ලඩ් ඩ්‍රිප් එක ඔය වගේ නෙමෙයි හැබැයි කියන්න වෙන්නත් පුළුවන් ගේම් සවුන්ඩ් එක අඩු කරලාද මන්ද අඩුද මන්ද ටික රීපර් බ්ලඩ් රීපර් නේද මම ෂැඩෝ අනිත් එක තියෙනවා එයා ගහ ෂොට් එක වගේ හිතන්න මම දන්නවා මොකෝ එයා නිකන් මෙහෙක් කරලා අතින් දෙවියක් විතරයි එච්චරටම එයා ෂොට් දෙක ගවන්නේ මට ඒකම ටිකක් අමාරුයි අසීරු තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ මට මම මොනවද කරන්නේද මදයි channel එකේ වීඩියෝ එකක් දාන්න කියලා මං ගැහුවේ නෑ මේක දැන් පට්ට කරදරයක් වෙලා තියෙන්නේ බුචට ගහන්නේ බඩ සඩි බුචට ගහන්න දැන් හින්නම අමාරු වෙලා තියෙන්නේ පිහි දෙකක් තියෙන්නේ මාළු කපන පිහි දෙකක් මේ කොත්තු ගහන්නත් පුළුවන්ද මන් දෙයිදී ටිකක් විතර ඒ වගේ නේ කොත්තු ගන්න ගන්නෙත් ඔය වගේ එකක් නම් තමයි හැබැයි ඔහොම අඩුද ගන්න ඒ මේ කොච්චර දිගත් නැද්ද මන්ද කොත්තු ගහන්න ගන්නේ ටිකක් කොත්තු ගහපු එක්කෙනෙක් වගේ පේනවා
ඕ කොත්තු ගහලා තමයි. කොත්තු ගහපෙක් කෙනෙක් තමයි. හරි හරි. ඉස්සර කොත්තු ගහලා තියෙන ජොබ් එකට විතර. පස්සේ තමයි ෂැඩෝ ෆයිට් එකට එන්න තියෙන්නේ. ඉස්සර කොත්තු ගහපු එක්කෙනෙක්. මගේ වීඩියෝ වලට views එනවා. like එන්නෙත් නැහැ, subscribersලා එන්නෙත් නැහැ. අනේ ප්ලීස් මේ වීඩියෝ එක බලන කට්ටිය ඉන්නවා නම් මගේ channel එක subscribe කරන්න. එතකොට තමයි ඉතින් මම ඉක්මනට ඊළඟ වීඩියෝ එක දාන්න උත්සාහ කරන්නේ. නැත්නම් ඉතින් මටත් එච්චර ආසාවක් නැහැ මෙහෙම මහන්සියෙන් වීඩියෝ දාන්න. ඔයාලා ඉතින් මාව subscribe කරලා like views ඒවා වැඩි වෙනවනම් යාළුවෝ ඉන්නවනේ යාළුවන්ට කියන්න කමෙන්ට් කරන්න ඔයාලට ඕන දේවල්. සාමාන්‍ය ඔයාලා ඉල්ලන ගේම් පුළුවන් වුණොත් මම ගේනවා. පුළුවන් තරමකින් උත්සාහ කරනවා ඉල්ලන ගේම් එක ගේන්නත්. ෂැඩෝ ෆයිට් ගහන්න නිකන් දෙනට. විශේෂ හේතුවක් කියලා නැහැ. තව විනාඩි 3ක් යනවා. අප් කරනවා මොකද කියන්නේ? අප් කරන්න ඕනේ නෑ දැම්ම. ටිකක් කිමුද? පොයිසන් නින් කියන එක. කොහොමද? මේක දාන්න බෑ ගයිස් මේකේ මොකද්ද? එන්චාන්ට්මන්ට් එක පරණ එන්චාන්ට්මන්ට් එක. එන්චාන්ට්මන්ට් එක දැම්ම කලින් වැඩි හින්දා ඒක අර මේ ලෙවල් එක අඩුයි. මේ පොයිසන් එකේ 555ක් තියෙනවා. බ්ලඩ් ඩ්‍රිප් එකට මම පොයිසන් ඉන් දැම්මේ කොච්චර කාලයකට හින්ද බලන්න. මේක පොයිසන් ඉන් බලමු. 582ක්. 284 නේ දැක්කනේ පොයිසන් ඉන් එක පානයි. එන්චාන්ට්මන්ට් එකේ මොකද ලෙවල් එකත් පානයි. මේ ටයිම් බෝම්බ් එකේ න උඩරිම තියෙනවා 600 ගාන. බලමු මේ කාගේද? අර හැමිඩි කඩ් දෙකේ. කෙත් 657ක් තියෙනවා. ඒ වගේ උඩරිම ලෙවල් එනවා. ඒ කියන්නේ අපි පස්සට යන්න තමයි අඩු වෙන්නේ. ටයිම් බෝම්බ් එකේ තියෙන උඩරිම ලෙවල් එක. මේකෙන් තමයි මම හිතන්නේ බුචයට ගහන්න ඕනේ. මේ කඩ දෙකෙන් ගහන්න බැරි නෑ. ඒත් මෙහෙන් නම් මම හිතන්නේ ගහන්න වෙන්නේ. දීලා තියන්නේ කියන බුචයට ගහන්න ලෙවල් එකට. තාම ඉවර නැද්ද හේරෙන්න එක? තාම විනාඩි 2ක් යනවා. පියතකම් පොඩි දෙයක් බලමු. ඔයාලා දන්නවා ගයිස් අපේ ලෙවල් අප් වෙන්න අපේ කරන ඩැමේජ් එක වැඩි වෙනවා. මම ඔයාලට ඒක හොඳට පෙන්නන්න. බලන්න අපේ ලෙවල් අප් වෙන්න අපේ කරන ඩැමේජ් එක වැඩි වෙනවා. ඔන්න බලන්න. අන්න කිව් කරා. මේකත් අන්න කිව් කරා. හෙල්ම් එකත් අන්න කිව්. දැන් හෙල්ම් එකක් නැහැ, රේන්ජ් පැන් එකක් නැහැ, මැජික් එකක් නැහැ, මොනවත් නැහැ. අතින් විතරයි ගහන්නේ. පොඩ්ඩක් බලන්න අතේ කකුලේ විතරයි තියෙන්නේ. ගහගන්න. මම අතින් විතරක් ගහනවා. බලන්න මේක ඉක්මනට කැඩෙන අතින් ගැහුවා. අපේ ලෙවල් අප් වෙලා තියෙන්නේ. අපේ ශක්තිමත් කලින්ට වැඩිය. ඔන්න බලන්න. තව ටීම් එක කැඩිලා. ඔන්න අපේ ලෙවල් අප් වෙලා තියෙන්නේ අපි කරන ඩැමේජ් එක ආයෙ වැඩි වෙලා තියෙනවා. අර නිකම්ම වැඩි වෙනවා. ලෙවල් 1 එකේ එක්ක ගේම් බලන්නකො අපි 2කින් ගහලත් බෑ එච්චර කරන්න. මෙන්න මේක ළඟට අමාරක හෙල්ම් එක රේන්ජ් පැන් එක මැජික් එක ඔක්කොම හරිනේ. මේක හැදෙන්න කොච්චර යන හෙල්ම් එක ක්‍රවුන් අනිත් ඒ වගේ තියෙන හෙල්ම් කියලානේ. අනේ හෙල්ම් කියලා තියෙන්නේ. මේක නෑ මූන් ක්‍රවුන්. මොකක්ද දන්නේ මූන් ක්‍රවුන් කියන්නේ. මේ හෙල්ම් එක තමයි අපිට අන්තිමට ආවද මේ ආවද ආයෝ එවිල්ලා මේ දෙකම අප් කරන්න කොයින් නැති බලමුකෝ ඉතින් ඉම්පොසිබල් නෝමල් ලෙවල්
මේක එක ඊසන් වල ගහමුද 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 ගහමු පික්පොකට් ගහන්න යන්න එපා මාළු පික්පොකට් ගහන්න බෑ ගේම් එකකට පික්පොකට් ගහන්න මේ පෙන්ඩින් එක පොකට් මේ වෙලක් තියෙනවා ගහද්දි අපිට මොනවා එක වදිනවා ඒක ඒ පෙන් එක ඉච්චර දිග නෑ ඒ වුණාට එයා ගහන ෂොට් එක නිකන් වදිනවා සෑහෙන දුර අර ඒක ගහුවාම අපිට නිකන් මුකුත් කරන්න බැරි වෙනවා නේ දොෂමයි තිබ්බේ නෑ කකුලෙන් ගහද්දි ක්‍රිටිකල් තමයි වදින්නේ නේ shit magic එක අනිත් පැත්තට නෙගි oh my god උලස් ගගම් භාවනා කරලා ශක්තිය වර්ධනය කරගන්න ඕනේ මානසික ශක්තිය වෙන මොනවා ශක්තියක් නෙමෙයි මේකට මං ආසයි මේ ගේම් එකේ අර මේ ක්වොලිටි එක කියන්නේ අර දැන් බලලා වුණත් හදලා තියෙනවා ටූර්නමන්ට් එක තියෙන දැනට ගැලපෙන්නම හදලා තියෙනවා මේ පාලමෙන් පේනවා මේකින් බැලුවාම කියයි බුචේ ඉන්නේ එහා පැත්තේ කියලා මේ පැත්තෙන් තමයි අපි ආවේ සීක්‍රට් පැත්තකින් ඉඳන් මෙතනින් තමයි ආවේ මෙතනම ටූර්නමන්ට් එක තියෙනවා මෙතන චැලෙන්ජ් එක හරියටම පේනවා මේ වැව වගේ එක තියෙනවා පොඩි අයිලන්ඩ් එකක නම් පේන මතක නෑ ලස්සන්ට ගානට හදලා තියෙනවා ඩුවල් එක එහෙම තියෙන දැන් සර්වයිවල් එක තියෙනවා මේ ගෙදර එහෙම පේනවා සර්වයිවල් එක ගහන තැන පිටිපස්සෙන් තියෙන චූටි දූපතේ චූටි ගෙදර තියෙනවා පේනවා ගානට හදලා තියෙනවා හදපු එක්කෙනා කවුරුණා බලමුකෝ කොහොම හරි ගහ ගන්න පුළුවන් කියලා මේක එක්ක මේ කැරකෙන එකම මට එපා වෙනවා ෆෝන් එකේ බැටරි අවුලක් නෑ දැනට අවුලක් නෑ මේකත් එක්ක ගහලා හිතන වීඩියෝ එක නවත්තනවා ගහන පාර බල්ල කෙන්දිරි ගාන කොහොම හරි ගහගමු ජෙම් බින්දුව කොයින් 29482යි එනර්ජි එක 1යි ලෙවල් 14 තව තියෙනවා උලක් නෑ පොකට් මිස්ටර් පික් පොකට් ये रेंज तो या माव परफेक्ट करावी या माव परफेक्ट करा දැන් මෙයා රේන්ජ් එකෙන් ගහන්නේ නෑ හව් කොහොමද මේක දරාගන්නේ ගයිස් එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරන්න තමයි මම හිතුවේ මම මේ වීඩියෝ බලුවා thank you මම කිව්වා වගේ views ආවට like comment subscribers ලා මොනවත් නෑ අනේ please මම කියන්නේ මේ වීඩියෝ එක බලනවා නම් එන්ඩ් වෙනකම් බැලුවා නම් please මාව subscribe කරන්න දන්නවනේ යාළුවෝ ඉන්නවනම් කියන්න share කරන්න ඔයාට ඕනනම් කමෙන්ට් මොනවා හරි තියනවා නම් කියන්න මම දන්නේ දේවල් තියෙන්න පුළුවන් මම මේක ප්‍රෝ කෙනෙක් නෙමෙයි මොකද මම ෂැඩෝ ෆයිට් ප්‍රෝ කෙනෙක් නෙමෙයි ඔයාලා දන්න දේවල් මම දන්නේ නැහැ වෙන්නේ සමහර විට ඉතින් ඔයාලා මට දන්න දේවල් කමෙන්ට් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න ෂෙයා කරන්න
අපතම වීඩියෝ ලයික් එකක් දාන්න. එහෙනම් ඉතින් මේ වීඩියෝ බලන්න thank you. එහෙනම් bye.